අද ඉන්න දරුවන්ට දෙමව්පියෝ ගැන ගණන් නැහැනේ. අද දරුවන්ට අම්මගේ දුක තේරෙන්නේ නැහැ. අප්පච්චි විඳින දුක තේරෙන්නේ නැහැ. මේ ළඟකදී මට තාත්තා කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා කියන අපේ ස්වාමීන් වහන්සේ මම මගේ දුවට උගන්වුවේ කුලී වැඩ කරලා. කුඹුරු වැඩ කරලා කුලී වැඩ කරලා තමයි මගේ දුවට උගන්වන්නේ. මොකද ඒ තාත්තගේ තියෙන එකම ආසාව තමයි මගේ දුව දවසක මේ ලෝකේ හොඳම කෙනා වෙන්න ඕන. මගේ දුව කාගේවත් වහලියක් වෙනවා දකින්නේ නැහැ කියන එක තමයි තාත්තගේ එකම ආසාව. ඒක හින්දා තමයි තාත්තට දුවට උගන්වන්නේ. හැබැයි මේ දුව හැමදාම තාත්තට පන්ති යනවා කියලා ගෙදරට පන්ති යනවා කියලා හැමදාම පන්ති කට් කර කර ඕනතරම් පිරිවිලම එකක ඕනතරම් රවුම් ගහනවා. හිතන්නේ තාත්තව දන්නේ නැහනේ. අම්මා දන්නේ නැහනේ. ඕවා කමක් නැහැ. මේ කාලේට ඕවා කරන්න බෑ. අපිට ලව් එකක් තියෙන්න ඕනේ කියලා හිතලා ලව් කරනවා. හැබැයි අර හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි අයියේ මේ අර ඕනම දෙයක් ඕනකට වඩා ඕනෙම නෑ. ඕනෙම අපිට වයසක් දවසක් එනවා හැමදේටම නේ. ජීවිතේ අර කාලකන්ණි උණු දවසට ජීවිතේ Tamanටම පසුතැවෙන්න වෙන දවසක් එනවා. එදා අප්පච්චි උගන්නන කාලේ මං ඉගෙන ගත්තා නම් අද මට මෙහෙම වෙන්නේ නෑනේ කියලා හිතෙන දවසක්.